හයි ගයිස් ඔන්න අද තව අලුත් බ්ලොගයක් එක තමයි ඔයාලා මේ එකතු වෙන්නේ. ඉතින් අද මගෙත් එක්ක යමු වයඹ යුනිවර්සිටි එකට. වයඹ යුනිවර්සිටි එකේ කුලියාපිටිය ප්‍රමිසස් එකට තමයි අද අපි යන්න හදන්නේ. එහෙනම් අපි පටන් ගමු අපේ ව්ලොග් එක. මේක ෂෝට් ව්ලොග් එකක්. විශේෂයෙන් කියන්න ඕනේ මම මේ ව්ලොග් එක කරන්නේ මගේ මෙමරි එකක් ෂෙයා කරගන්න. එහෙම නැත්නම් මගේ මෙමරි එකක් කාලයක් තියෙන්න ඕනින්ද තමයි මම මේ විදිහට වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ. ඉතින් මම මේ වෙනකොට වයඹ යුනිවර්සිටි එකේ ඇප්ලයිඩ් සයන්ස් ඩිග්‍රී එකට රෙජිස්ටර් වෙන්න තමයි යන්නේ. මෙතනදී මම මේ බ්ලොග් එකේදී කතා කරන්නේ එහෙට යන්නේ කොහොමද, එහෙම නැත්නම් එහෙ විස්තර මොන වගේද කියලා. මුලින්ම මම කොළඹ ඉඳන් තමයි මේ බ්ලොග් එක පටන් ගන්නෙ. එතකොට කොළඹ ඉඳන් කුලියාපිටියට අපිට කෙලින්ම යන්න පුළුවන්කම තියෙනවා. කොළඹ කුලියාපිටිය AC බස් වල, එහෙම නැත්නම් හයිවේ බස් වල, එහෙම නැත්නම් normal route එකේ යන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් කොළඹ ඉඳන් පැය 2ක් වගේ ගිහිල්ලා කුලියාපිටිය පොලිසිය ළඟින් බැස්සට පස්සේ මෙන්න මේ වගේ බස් එකක් අපිට යන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඉතින් මේ තියෙන්නේ මගේ කැම්පස් එක ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය, එහෙම නැත්නම් වයඹ යුනිවර්සිටි ඔෆ් ශ්‍රී ලංකා අපේ කැම්පස් එක. කැම්පස් එකට ඇතුල් වෙද්දිම මාර ලස්සන view එකක්, කහමල් වලින් පිරිච්ච මාර ලස්සන වටපිටාවක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපිට ඇතුළට යන්න පුළුවන් පාර, එහෙම නැත්නම් ඇප්ලයිඩ් සයන්ස් ෆැකල්ටි එකට යන්න පුළුවන් පාර. මාර ලස්සන නාගස් වලින් පිරිච්ච වටපිටාවක්. එතකොට මේ තියෙන්නේ පණ්ඩිත් අමරදේව ඔඩිටෝරියම් එක. එකත් මාර පිළිවෙල ලස්සන වටපිටාවක තමයි පිහිටලා තියෙන්නේ. ඒක ඇතුළට මං ගියා කලින් දවසේ ගිහිල්ලා, මාර ලස්සනයි. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ Faculty of Applied Science අපේ Faculty Buildings. ඉතින් මේ තියෙන්නේ පරණ බිල්ඩින් එක. ඒ වගේම තමයි මේ තියෙන්නේ අලුත් Applied Science බිල්ඩින් එක. ඉතින් මෙතනට ගිහිල්ලා අපේ ඩොකියුමන්ට් ටික බාර දීලා ආයි ආපස්සට එද්දි මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ අන්තිම තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. මෙන්න මෙතන විවහාරික විද්‍යාපීඨය, එහෙම නැත්නම් අපේ ෆැකල්ටි එකේ ෆොටෝස් කීපයක් මම මෙන්න මේ විදියට ගත්තා මගේ මෙමරි එකක් විදියට. මං මෙතනින් vlog එක end කරනවා. ඉතින් අපි තවත් දවසක කැම්පස් එකක, එහෙම නැත්නම් තව මම ඇවිදින තැනක මෙමරි එකක් මම ඔයාලත් එක්ක share කරගන්නම්. මේ vlog එක ඉතින් ගොඩක් වැදගත් නොවෙන්නේ නැති. හැබැයි මගේ මෙමරි එකක් share කරගන්න තමයි මම මේ විදියට vlog එක ඉදිරිපත් කරේ. ඉතින් මේ vlog එක බලපු ඔයත් කැම්පස් යන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම්, බලන් ඉන්න කෙනෙක් නම්, ඔයාට ඒ ආසාව ඔයාගේ හීනය හැබෑ වෙන්න, සාර්ථක වෙන්න කියලා මං හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි තවත් දවසක අලුත් vlog එකකින් හම්බ වෙනකම් අදට ගිහින් යනවා. ඔයාලා හැම දිනෙකටම thank you.